සුබ දවසක් ඔයාලට. ඊයේ වීඩියෝ එකටම සම්බන්ධ කරලා මේ වීඩියෝ එකක් දාන්න හිතුවේ පොහොර සම්බන්ධයෙන්. මම කැට පොහොර නෙවෙයි දියර පොහොර. ඔස්මෝකෝට්ෙන් දාලා දියර පොහොර විදිහට මේ 30යි 10 පොහොර එක අපිට ස්ප්‍රේ කරන්න පුළුවන් පැලවලට. ඒ වගේම මේ 10යි 52යි 10 කියන පොහොර එකනොත් මූල මණ්ඩලය හොඳට හැදිලා ගහ වර්ධනය වෙන්න බලපානවා. ගහ ශක්තිමත් වෙන්න බලපානවා. ඒ පොහොර දෙක දවස් 10ක් වගේ දානවා නම් ගහට ගොඩක් හොඳ පෝෂණයක් ලැබෙනවා. නිතර පොහොර වලට යොමු වෙන්නත් එපා. එතකොට ගස් බාල වෙන්න බලනවා. ක්‍රමානුකූලව තමයි දාන්න ඕනේ. මේ විදිහට හදපු පැල ටිකක්. ඊට පස්සේ මේ තියෙන 20 කියන එක ඔස්මෝකෝට් බැලන්ස් වගේ තමයි මේකත්. ඔස්මෝකෝට් බැලන්ස් දාලා මේක දානවා නම් ගහ හැදිලා මල් හැදෙන්නත් උත්තේජනයක් ලැබෙනවා මේකේ. මොකද ඒකේ NPK අනුපාතය තුනම එකම විදියට තියෙන නිසා. මෙන්න මේ වගේ කුඩු එකක් තමයි මේවා තියෙන්නේ. වතුර එක්ක ස්ප්‍රේ කරන්න පුළුවන් අපිට මේ මික්ස් කරලා. මේකේ දාන විදිය දාලා තියෙනවා. සාමාන්‍ය වගාවට ඉතින් ලොකු වියදමක් දරන්න බැරි නම් පොහොර වලට මේවත් හොඳටම ඇති. මමත් මේවා පාවිච්චි කරනවා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාගෙනම යන්න. ස්තුතියි ඔයාලට.